සුබම සුබ දවසක් හැම දිනාටම සංචාරණය කරන ගොඩක් කට්ටිය කැමති නාගරික පරිසරයෙන් පොඩ්ඩක් ඈත් වෙලා වනාන්තරයකට කිට්ටුව තියෙන රිසෝට් එකක කාලය ගත කරන්න. ඉතින් එහෙම කැමති කට්ටියට තමයි අද දවසේ අපේ වීඩියෝ එක වෙන්නේ. ඉතින් මේ ස්ථානයේ තියෙන හැම තොරතුරක්ම මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන හින්දා මේ වීඩියෝ එකේ එක තැනක්වත් මග නොහැර බලන්නත්, ඒ වගේම අපේ channel එක ඔයා ගාවින්ම තියාගන්න, ඒක subscribe කරන්නත් අමතක කරන්න එපා. ලංකාවේ තියෙන ලස්සනම වනාන්තරයකට කිට්ටුවෙන් තියෙන මේ සුන්දර නවාතනයේ නම තමයි ජයන්ට් ෆොරස්ට් කුකුලේගම. මේක තියෙන්නේ කුකුලේගම ඩෑම් එකට බොහොම කිට්ටුවෙන්. එතකොට මේගොල්ලන්ගේ ලොකේෂන් එක මෙන්න මේ වගේ Google Map එකේ පෙන්වන හින්දා ඔයාලට බොහොම ලේසියෙන් මේ තැන හොයාගන්නත් පුළුවන්. අද අරගෙන මේ සුන්දර ලොකේෂන් එක පිහිටලා තියෙන්නේ ලංකාවේ කවුරුත් යන්න කැමති සිංහරාජ වනාන්තරයට බොහොම කිට්ටුවෙන්. ඉතින් මේ හොටෙල් එකට ගියාම සිංහරාජ වනාන්තරය බලන්න විතරක් නෙවෙයි, ඒ අවට තියෙන දියැලි වලින් නාන්නත් වාට අවස්ථාව ලැබෙනවා. හතර වටේටම කොළ පැහැ පිරිච්ච මේ පරිසරයට ඔයා කොළඹින් ඉඳන් එනවා නම් ඒක ලොකු වෙලාවක් යන්නේ නැතුව සාමාන්‍යම හයිවේ එකේ එනවා නම් පැය දෙකක වගේ කාලයකින් මේ ස්ථානයට ළඟා වීමේ හැකියාවක් තියෙනවා. මේ ස්ථානය ඇත්තටම කිව්වොත් දියැලි වලින් පිරිච්ච පාරාදීසයක්. මේ හොටෙල් එකට යනකොට වුණත් පාර දෙපැත්තේ ගොඩාක් ලස්සන දියැලි ඔයාට හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ යන ගමන්ම ලස්සන කුරුල්ලන්ගේ ඡායාරූප වගේම සමහර දුර්ලභ සතුන්ගේ ඡායාරූප ගන්නත් ඔයාට අවස්ථාව ලැබෙනවා. මෙතෙන්ට ළඟම දියැල්ල තමයි මාකෙලි ඇල්ල. ඉතින් මේ හොටෙල් එකට ගියාම අනිවාර්යෙන් මාකෙලි ඇල්ලේ නාන්න යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මෙතනදී කුකුලේගම ඩෑම් එක බලන්න යන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. මේ රිසෝට් එකේ බොහොම අත්දැකීම් සහිත පළපුරුදු චෙෆ් කෙනෙක් ඉන්නවා. ඉතින් ඔයාට අවශ්‍ය කෑම හැම දෙයක්ම මෙතනින් ඕඩර් කරලා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම රාත්‍රී කාලයට බාබිකියු ෆැසිලිටි එක අවශ්‍ය නම් ඒකත් මෙතනින් ලබා ගැනීමේ පහසුකම ඔයාලට තියෙනවා. හොටෙල් එකේ තියෙන තැන වටේටම ඔයාට නාන්න ඕන තරම් තැන් තිබ්බත් මේ හොටෙල් එකෙත් ලස්සන ලොකේෂන් එකක ලොකු පූල් එකක් තියෙනවා. ඉතින් ඔයාට අවශ්‍ය නම් මේ පූල් එකෙත් ඔයාගේ කාලය ගත කරන්න පුළුවන්. මෙතෙන්ට එන ඕනෑම ආකාරයේ ටීම් එකකට නවතින්න පුළුවන් රෝස් මෙතන තියෙනවා. කපල් එකක් වශයෙන් ආවත්, ඒ වගේම ෆැමිලි එකක් වශයෙන් ආවත්, ඒ වගේම ටීම් එකක් වශයෙන් ආවත් මෙතන නවාතැන් ගන්න ඕන තරම් ඉඩ තියෙනවා. සම්පූර්ණ නවාතැන සැලකුවොත් එහෙම මෙතන AC rooms 7ක්, ඒ වගේම ස්ටෑන්ඩඩ් rooms 2ක් තියෙනවා. ඒක නිසා සම්පූර්ණ රිසෝට් එකේම එකපාර 21 දෙනෙකුට නවාතැන් ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් මම මේ සෝදානම් වෙන්නේ මෙතන තියෙන මිල ගණන් ගැන ඔයාව දැනුවත් කරන්න. ඒ වගේම මුලින්ම මතක් කරන්න ඕන මම හැමදාමත් කියනවා අදට තියෙන මිල ගණන් ගැන තමයි මම ඔයාලට මේ අප්ඩේට් එක දෙන්නේ. ඉතින් මේවා ඉස්සරහට වෙනස් වෙන්නත් පුළුවන්. මෙතන දැන්ට තියෙන මිල ගණන් අනුව මෙතන කපල් එකක් වශයෙන් එනවා නම් මෙතන දෙන්නටම ෆුල් බෝඩ් පැකේජ් එක රුපියල් 18000කට ලබා ගන්න පුළුවන්. ඒ වගේම 4 දෙනෙක් ඉන්න ෆැමිලි එකක් වශයෙන් මෙතෙන්ට එනවා නම් 4 දෙනාටම ෆුල් බෝඩ් පැකේජ් එක රුපියල් 31000කට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ 31000 කියලා කියන්නේ පවුලේ ලොකු 4 දෙනෙකුට. කියන සාමාන්‍යයෙන් අම්මයි තාත්තයි ඒ වගේම වයස අවුරුදු 11න් උඩ ළමයි දෙන්නෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට තමයි ඒ 4 දෙනාටම තමයි රුපියල් 31000ට ෆුල් බෝඩ් පැකේජ් එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාට අවශ්‍ය නම් මෙතන රූම්ස් වෙනම බුක් කරලා ඔයාට අවශ්‍ය මීල් එක වෙනම මේගොල්ලන්ගෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි එහෙම ලබා ගන්නවට වඩා ඇත්තටම මෙතන ෆුල් බෝඩ් හාෆ් බෝඩ් පැකේජ් ලබා ගන්න එක මේගොල්ලන්ගේ මිල ගණන් අනුව ඔයාට ගොඩාක් වාසිදායක වෙයි කියලා තමයි මම නම් හිතන්නේ. ඒ කොහොමනත් ඉතින් මෙතන ඔයා යන්න කලින් මේගොල්ලන්ට කලින් කෝල් එකක් දීලා බුකින් එකක් අනිවාර්යෙන් දාගන්න. මේගොල්ලන්ගේ නම්බරය මම ඔයාලට දෙන්නම්. මේගොල්ලන්ගේ නම්බර එක තමයි 07665 735602. එහෙමනම් ආයෙත් දවසක මේ වගේ ලස්සන ලොකේෂන් එකක් අරන් ඉන්න බලාපොරොත්තු වෙමින් අදට අපි සමුගන්නවා. ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම එළඹෙන සතිය සුබම සුබ සංචාරක සතියක් වේවායි කියලා.